මගේ ප්‍රයිවට් කමියුනිටි එකට ජොයින් වෙන්න රික්වෙස්ට් කරපු අයට තමයි මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මෙතනදී මම සම්පූර්ණයෙන්ම ඔයාලට පැහැදිලි කරන්න මොන වගේ වැඩපිළිවෙලක්ද අපි කරගෙන යන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් මගේ ප්‍රයිවට් කමියුනිටි එකට ජොයින් වෙන අයට මම ට්‍රේඩින් උගන්වනවා. ඊට අමතරව මම සපෝට් එක විදියට මගෙන් දෙන්න ඕනි හෙල්ප් එකක් විදියට ගෲප්ස් ටිකක් කරගෙන යනවා. එතනදී ගෲප්ස් තුනක් තියෙනවා. news and updates, market opportunity, එතන මම spot future entry setup share කරනවා. විශේෂයෙන්ම මම ගන්න personal trades ටික. ඊට අමතරව chart updates වගේ දේවල් මම share කරනවා වෙනම group එකක. ඉතින් මේ groups තුන තමයි ඔයා මගේ private community එකට join වුණොත් ඔයාව add වෙන්නේ. ඉතින් අපි බලමු පහුගිය සති දෙකට අපි මොන වගේ trades ප්‍රමාණයක් cash කරගෙන තියෙනවද කියලා. ඉතින් ඔයාලට මට විනිවිදව මේ group එකේ screen record එකක් පෙන්වන්න පුළුවන්. අපි මේ විදිහට උඩට scroll කරන් ගියොත් අපි මෙන්න මේ වගේ trades ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඉතින් අපි SUI, Algo, Ethereum, BTC වලට හොඳ ට්‍රේඩ්ස් එකක් අපිට කැච් කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට තමයි මම අප්ඩේට් ෂෙයා කරන්නේ, එන්ට්‍රීස් ෂෙයා කරන්නේ. එතකොට මෙතන ඉන්න අය ට්‍රේඩින් ඉගෙනගෙන තියෙන්නේ. මම උගන්වන විශේෂයෙන්ම Elliott Wave, order flow, SMC, retail methods, spot trading, future trading, risk management, trading psychology මේ හැම දෙයක්ම ඉගෙන ගත්ත අය තමයි මේ group එකේ ඉන්නේ. මම එන්ට්‍රීස් ෂෙයා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මගේ තියෙන ප්ලෑන් එක මම හෙල්ප් එකක් විදිහට මේකේ දානවා. මේකේ ඉන්න අයට ඒක වැදගත් වෙන නිසා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ට්‍රේඩින් උගන්වනවා නම් ඇයි ගෲප් එකක් කරා සපෝට් එක දෙන්න කියලා. ඉතින් ඒක මම කැමැත්තෙන් කරන දෙයක්. මගේ අයිඩියාස් ටික මම මේකේ දානවා. කැමති අයට ගන්න පුළුවන්. කැමති අයට ඒ අයිඩියා එක අරගෙන තමන්ගේ ට්‍රේඩ් එක ප්ලෑන් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක ලොකු හෙල්ප් එකක් කියලා ට්‍රේඩින් පටන් ගන්න අලුතෙන් ස්ටාර්ට් කරපු එක්කෙනෙකුට. මොකද එයා මාකට් එක ඇනලයිස් කරන්න මොන මෙතඩ් එකක් ඉගෙන ගත්තත් එක්ස්පීරියන්ස් එක කියන එක වැදගත්. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක කියන එක එන්නේ අපි ට්‍රේඩ් කිරීම කියන එක ඇතුලේ. ඉතින් ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් එක හදා ගන්නකම් මේ වගේ හෙල්ප් එකක් යාලට මගේ පැත්තෙන් මම දෙනවා. ඉතින් මේක ඇතුළෙත් අපි ට්‍රේඩ් සාමාන්‍යයෙන් 12ක් විතර මේ දවස් කිහිපයට අරගෙන තියෙනවා. ලංකාවේ ඔයගොල්ලන්ට සිග්නල් ගෲප් එකකින්වත් හොඳ ඇකියුරසි එකක් තියෙන මේ වගේ එන්ට්‍රීස් ප්‍රමාණයක් දෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට ලංකාවේ ඇතුළේ ඉගෙන ගන්න තියෙන කෝසස් වලින් chart patterns, SMC, indicators වගේ දේවල් තමයි basically කියා දෙන්නේ. ඉතින් advanced methods කියා දෙන්න ඕගොල්ලන්ට වෙනම advanced courses වලට එන්න කියනවා. ඉතින් order flow, Elliott Wave වලට තව කීයක් හරි වේදම් කරන්න වෙනවා. සහ signal group එකට සමහරලාට සල්ලි ගන්න තැන් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම එකම තැනකට ගෙනල්ලා තමයි මම මේ වැඩ පිළිවෙල කරගෙන යන්නේ. ඉතින් මම හිතනවා මේ ඉන්න පිරිසට මම ලොකු සාධාරණයක් කරනවා කියලා. ඒගොල්ලෝ ගෙවීමක් කරලා මාත් එක්ක ජොයින් වෙන එකට. ඒ වගේම මගේ ස්ටුඩන්ට්ස්ලා ඇඩ් වෙන අනිත් group එක තමයි chart updates group එක. market opportunity group එකේදී මම specific entries දෙනවා. chart update එකේදී මම එයාලට මගේ chart ideas share කරගන්නවා. ඉතින් මේකේ දාන updates වලට එයාලා trade කරන්න පුළුවන්. විශේෂයෙන් මේ groups වල ඉන්නේ trading පැත්ත ඉගෙන ගත්ත අය නිසා ඒගොල්ලෝගේ confirmation අරගෙන මම දෙන updates එක්ක trade කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ group එකේ දාන updates සෑහෙන හෙල්ප් වෙනවා වැල්ටික් කරගෙන යන්න. සහ අවසාන වශයෙන් මම ඇඩ් කරන group එක තමයි news and updates group එක. ඉතින් මේකේ මම share කරන්නේ crypto market එකට බලපෑම් කළ හැකි news updates වගේ දේවල් මේකේ දානවා. ඉතින් මේ groups තුන තමයි විශේෂයෙන්ම ස්ටුඩන්ට්ස් ලාට support එක දෙන්න මම හදලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මගේ public community එකේ මේ වෙනකොට 750කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මේ group එකෙත් මම ගොඩක් updates දානවා. ඔයාලට trading වැඩ ටික කරගෙන යන්න. ඉතින් මේකට join වෙන්න කැමති අය මගේ bio එකේ තියෙනවා link එක. මේක සම්පූර්ණයෙන්ම free යන group එකක්. ඔයාලට මේකට join වෙන්න පුළුවන්. මගේ වැඩි priority එක තියෙන්නේ private community එකට. ඉතින් ඒගොල්ලොන්ට අවශ්‍ය කරන updates සහ support එක දෙන එක තමයි මගේ ලොකුම priority එක තියෙන්නේ. ඊට අමතරව මේකටත් මම updates share කරන විශේෂයෙන් මම Bitcoin එකට සහ Ethereum එකට අදාළව continuously දිගටම මගේ ideas අරගෙන ආවා. කලින් ඉඳපු අය දන්නවා ඒ updates වලින් සාමාන්‍යයෙන් trades ගොඩක් catch කරගන්න පුළුවන් තරම් මම updates දුන්නා. ඉතින් මගේ අවසාන short setup එකත් මම මෙතනදී share කරගෙන තියෙනවා. short එකක් ගන්න අයට එතනින් plan කරන්න පුළුවන් කියලා. ඉතින් කැමති අයට පුළුවන් මේකට join වෙන්න. ඔයාගේ trading වැඩ ටික කරගෙන යන්න මේ group එකත් ඔයාට පහසු වෙයි අනිවාර්යයෙන්ම. ඒ වගේම trading ඉගෙන ගන්න ඉන්නට මම මෙන්න මේ advanced content එක උගන්වනවා. Elliott Wave, Wyckoff, order flow, smart money concept එක මගේ content එකට include වෙනවා. ඉතින් මීට අමතරව මම මුලින්දම තමයි පටන් ගන්න. ඒ කියන්නේ ඔයාගේ accounts හදන තැන ඉඳලා retail methods එතකොට ඊළඟට තමයි advanced methods වලට එන්නේ. trading ගැන කිසිම knowledge එකක් නැති කෙනෙකුට උනත් මේක පටන් ගැනීම හැකියාවක් තියෙනවා. ඔයාලා දන්නවා මේ methods උගන්වන්න වෙන වෙනම courses තමයි ලංකාවේ තියෙන්නේ. ඉතින් ඒවට ලොකු ඔයාලට බෙදමක් කරන්න වෙනවා. ඉතින් මගේ groups වල දෙන support එකත් එක්ක මේ වගේ content එකකුත් ඔයාලට ගන්න පුළුවන්. ඊටම සාධාරණ පාඩමාලා ගාස්තුවක් යටතේ. ඉතින් මේ ටික ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මේකේ මම වැඩිම focus එක තියෙන්නේ Elliott Wave සහ order flow කියන දෙක combine කරලා trade කරන එක. ඒක තමයි මගේ strategy එක. Elliott Wave, order flow combine කරලා අපිට හොඳ strategy එකක් build කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන theory ටික, ඒ වගේම practical knowledge එක මම මෙතනදී සම්පූර්ණයෙන්ම මෙන්න මේ
සබ් ටොපික්ස් යටතේ වාට ගැන්වීම කරනවා. ඒවගේ මං කලින් කිව්වාගේ මෙන්න මේ ගරුප්සුනට වාල වැඩනවා. ඊට අමතර වාලට විශේෂම කන්ටෙන්ට් එකක් තියෙනවා. මෙන්න මේ කන්ටෙන්ට් එක. ඒ කියන්නේ ෆියුචර් ට්‍රේඩින් වල අකමැති අය ඉන්නවනම් ස්පොට් ට්‍රේඩින්ම කරන්න. ටිකක් ලොකු කැපිටල් එකක් තියෙනට මේක වැදගත් වෙයි. ඔයාලට ස්පොට් ට්‍රේඩින් වල ලංකාවේ කවුරුත් උගන්වන්නේ නැති ස්ට්‍රැටජිස් මම මෙතනදී උගන්වනවා. නිකන් කොයින් එකක් බයි සෙල් කරන එකට එහා ගිහිල්ලා ඇත්තටම ස්පොට් ට්‍රේඩින් වලින් හොඳ ඉන්කම් එකක් ගන්න ප්ලෑන් එකක් ඔයාලට මෙතනදී හදාගන්න වගේ මේ නොලෙජ් එක එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි මම කරගෙන යන්නේ. ඉතින් ඔයාලට මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් මට මැසේජ් එකක් දාන්න. ඔයාලට පුළුවන් මාව කන්ටැක්ට් කරගන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම ජය වේවා.